ඉතින් සුමති සම්මාන රාත්‍රියේ නැගී එන නිලියට හිමි සම්මානය හිමි කරගෙන ඉන්නවා අපේ විනු පෙරේරා. මෙතන යනකොටත් මම මුලිනුත් කතා කරා. දැන් ඔන්න සම්මානය අරගෙනම ඇවිල්ලා තියෙනවා. කැමතිද දැන් හැංගීම ගැන දැනගන්න. සුබපතල යවුවේ සම්මානය අරගෙන ආවා. ඇත්තටම අද මම මාතක ඉස්සෙල්ලාම කතා කරේ. ඉතින් මේ ගැන කියන්න වචන නැහැ. මොකද මේක අවුරුදු 6ක මහන්සියක්. මම මේ වෙනුවෙන් අර කියනවානේ අර කට්ට කනවා කියලා මම මේ වෙනුවෙන් උපරිම කට්ට කාලා තියෙනවා. සහ මම මේ චරිතය ගැන කියන්න ඕනේ මේක හිරු ටීවී ආයතනයේ විසින් කරපු චරිත බෙසිංහ මහත්මයා අධ්‍යක්ෂණය කරපු බඹරික ටෙලිනාට්‍ය වෙනුවෙන් හොඳම නැගින නිලියට මට හම්බුනේ මල්කාන්ති චරිතයට. ඉතින් මම මේ චරිතය වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා කියලා මම හිතනවා. සහායකට සාධාරණයක් කරා කියලා අද මට දැනෙනවා මේක ලැබුණ වෙලාවේ. ඉතින් ඇත්තටම අධ්‍යක්ෂකවරයාට කැමරාකරණයට සහ හිරු ටීවී ආයතනයට ඒ වගේම මගේ ක්‍රූ එකට, ඒ කියන්නේ මාත් එක්ක හිටපුව මගේ නළු නිලියන්ට කාස්ට් එකේ හැමෝටම තව අපිට ඒක 4 දෙනෙක් කෙනාගේ ඉඳලා අධ්‍යක්ෂකවරයා වෙනකම්ම මට හැමෝම උදව් කරලා තියෙනවා. මොකද මම නවක නිලියක්. ඒ අයට මට වඩා අත්දැකීම් තියෙනවා. එයාගේ වචනයක් පවා මට ගොඩක් රුකුලක් වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකම් මම මගේ ක්ෂේත්‍රයේ අවුරුදු 5ක් වැඩ කරලා තියෙනවා. මේ අවුරුදු 5ම මං වෙනුවෙන් මට වැඩක් දීලා මා විශ්වාස කරපු හැම අධ්‍යක්ෂකවරයෙක්ටම හැම රංගන ශිල්පිනියට මට උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් මේක මට වටිනවා. මම මේ වෙනුවෙන් ඉස්සරහට වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ පාර 31 වෙනි සුමති සම්මාන රාත්‍රියේදී හිමි කරගත්තේ නැගී එන නිලියනේ ඊළඟ වතාවේදී ඔබට ජනප්‍රියම හොඳම නිලියට හිමි සම්මානත් හිමි කරගන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන්ම thank you. ඒක තමයි ඊළඟ හීනය.